අද දවසේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විදියට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අස්සනින් යුතුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් බාර දුන්නා කතානායකතුමාට. විශේෂයෙන්ම නිලධාරීන් ඉවත් කිරීමේ කාර්යපටිපාටි පනත 2002 අංක 5 කියන පනතට අනුව නීතිපතිවරයාත් ඒ වගේම පොලිස්පතිවරයාත් ඉවත් කිරීම සඳහා වන ප්‍රතිපාදන සලස්වලා තිබෙනවා. එම ප්‍රතිපාදන වලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 3න් 1ක් අත්සන් කරන ලද යෝජනාවක් බාර දී යුතු තිබෙනවා කතානායකතුමාට. ඒ අනුව අපි අද පාර්ලිමේන්තු කණ්ඩායම විදියට ජාතික ජනබලවේගයේ 115 දෙනෙක්ගේ අත්සනින් යුතුව අපි අද කතානායකතුමාට යෝජනාව බාර දුන්නා. ඒ අනුව මෙම විශේෂයෙන්ම විසමාචාර හෝ දූෂණය සම්බන්ධ වැරදි, ඒ වගේම ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම, බරපතල ලෙස රාජකාරී පැහැර හැරීම සහ ධූරයේ කටයුතු කිරීමේදී දැඩි ලෙස පක්ෂග්‍රාහී වීම කියන කාරණා පදනම් කරගෙන තමයි අපි අද මේ යෝජනාව කතානායකතුමාට බාර දුන්නේ. ඉතින් මින් ඉදිරියට කතානායකතුමාගේ පැත්තෙන් මීට අදාළව ක්‍රියාමාර්ග ගත යුතු තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඔහුගේ පැත්තෙන් ඉතාමත් කඩිනමින් මීට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් මේ දූෂිත ඒ වගේම පසුගිය දවස්වල අධිකරණයේදීත් ඔහු සම්බන්ධයෙන් විවිධ චෝදනා මතු වුණා. පසුගිය කාලේ පුරාම දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව විවිධ සමාජයේ විවිධ විරෝධයන් මතු වුණා. ඒ වගේම රට තුල විවිධ ආందోලනයක් මතුවලා තිබෙනවා. ඔහු පොලිස්පති ධූරයට නොගැලපෙන ලෙස පසුගිය කාලයක් පුරා කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා තමයි අපි අපේ മന്ത്രി කණ්ඩායම ලෙස මොහුව ධූරයෙන් ඉවත් කරන්න කියන යෝජනාව අද දවසේ කතානායකතුමාට ඉදිරිපත් කළේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින් මේ පිළිබඳව ක්‍රියාත්මක වේවි කියලා. දැන් ඔබතුමාට ආයි විපක්ෂී ඡන්ද අවශ්‍ය නැහැ නේ. 3න් 2 තියෙනවනේ මේක දිනන්න පුළුවන් නේ. ඔව් ඇත්තටම මේකට 3න් 2ක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට බහුතර മന്ത്രിවරුන්ගේ කැමැත්ත තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අපිට മന്ത്രിවරු 158 දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුව තුල. ඒ නිසා පාර්ලිමේන්තුවේ බහුතරය ගැනීම ගැන කිසිදු ගැටලුවක් අපිට මතුවන්නේ නැහැ. ජනාධිපතිවරයාට පුළුවන් නේ කතානායක මේ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ හැකියාවක් නැද්ද ජනාධිපතිතුමාට? නෑ, එහෙම හැකියාවක් නැහැ. ඒ නිසා තමයි ඊටාම පැහැදිලිව මේ නිලධාරීන් ඉවත් කිරීමේ කාර්යපටිපාටික පනත 2002 අංක 5 දරන පනතට අනුව මන්ත්‍රීවරු 3න් 1කගේ අස්සනින් කතානායකතුමාට යෝජනාව බාර දිය යුතුයි. ඒ අනුව කතානායකතුමා විසින් කමිටුවක් පත් කරන්න ඕනකම තිබෙනවා. එම කමිටුවේ සංයුතිය වන්නේ අගවිනිසුරු නම් කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක්. ඔහු තමයි සභාපතිවරයා. ඒ වගේම තමයි පොලිස් කොමිසමේ සභාවේ සභාපති ධූරයේ දරන තැනැත්තත්, ඒ වගේම නීතිය හෝ රාජ්‍ය පරිපාලන කළමනාකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට තත්ත්වයන් ලබා සිටින තැනැත්තන් අතුරෙන් අග්‍රාමාත්‍යවරයාගේ සහ විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ එකඟත්වයේ ඇතිව කතානායකවරයා විසින් පත් කරනු ලබන තැනැත්තෙක්. මේ 3 දෙනාගේ කමිටුවක් පත් කරන්න ඕනේ. කමිටුවෙන් තමයි කමිටුවේ නිර්දේශ අනුව කතානායකතුමා එය ජනාධිපතිතුමාට බාර දෙන්න ඕනේ. ඒ අනුව තමයි ජනාධිපතිතුමාට මොහුව ධූරයෙන් ඉවත් කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් අපි ඉතාමත් විධිමත්ව අපි මේ ආණ්ඩුවක් ලෙස ගත්තට පස්සේ අපි ඔබ දන්නවා දිගින් දිගටම ආණ්ඩුව නීත්‍යානුකූලව විධිමත් ලෙස අපි හැම මොහොතකම ක්‍රියාත්මක වන ආණ්ඩුවක්. ඒ නිසා තමයි විධිමත් ක්‍රියාපටිපාටියට අනුව පොලිස්පතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට අදාළව අපි පැත්තෙන් අපි අපේ යෝජනාව බාර දීලා තිබෙනවා. ඔබතුමා නැවත පාර්ලිමේන්තුව පටන් ගන්න වෙන කවදද පවත්වන්නේ? ලබන 8 වෙනිදා. එතනින් පස්සේ මේක ගන්න කියලා ඔව්, පාර්ලිමේන්තු මේක කතානායකතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඉතින් අපි හිතනවා 8 වෙනිදා ඔහුගේ පැත්තෙන් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරાવી. දැන් විපක්ෂ සහාය ලැබෙයිද? විපක්ෂ සහාය ලැබෙන්න ඕන. මොකද විපක්ෂය කියලා කියන්නේ ඔවුන් හැමදාම කියන වගේ ඔවුනුත් නීතිගරුක නීති හරියට ක්‍රියාත්මක වෙන්න ඕන කියන මතය තමයි ඔවුන් දිගින් දිගටම දක්වමින් තිබෙන්නේ. ඒ අනුව විපක්ෂයටත් මේ යෝජනාවට විරුද්ධ වෙන්න කිසිදු අපි හිතනවා ඉඩක් නැහැ. අද දින අප ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස 115 දෙනෙක්ගේ ආසනයක යුක්තව අපි කතානායකවරයාට යෝජනාවක් බාර දුන්නා. ඔබ දන්නවා අපේ රටේ පොලිස්පතිවරයෙක් පිළිබඳ සාකච්ඡාවක් වැඩිම ප්‍රමාණයක් ආවනම් ඒ දේශබන්දු සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා අප දන්නවා මීට පෙරත් විශේෂම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයට පත් වෙන පෙරත් විශේෂයෙන්ම දේශබන්දු පිළිබඳ, ඔහුගේ පොලිස් පත් කිරීම පිළිබඳ, ඔහුගේ මැදිහත් වීම පිළිබඳ, ඔහුගේ නීත්‍යානුකූල නොවන මැදිහත් වීම පිළිබඳ අප මීට පෙරත්
මේ සමාජයත් එක්ක යම් කරුණු දැක්වීම් ප්‍රමාණයක් කරා. සහ නඩු මාර්ග පවා අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතුලේ යොමු කරා. ඉතින් ඒක නිසා දැන් මේ මොහොතේ බලයටපත් වෙලා තියෙන ජනතාවාදී රජයක්. ඒක නිසා දැන් අප සූදානම් වෙනවා විශේෂයෙන්ම මේ නීත්‍යානුකූල නොවන පත් වෙච්ච ඒ වගේම දූෂිත නිලධාරී බවට පත් වෙලා තිබුණු මේ දේශබන්දු මේ ජනවරමේ බලය පාවිච්චි කරමින් මේ ජනතාවට වින කරමින් ඉන්න දේශබන්දු පොලිස්පතිවරයාව ඉවත් කරගෙන මේ ක්‍රියාවලියට තමයි අද මූලික පියවර අපි තැබුවේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා අද අපි මේ යෝජනා බාර දුන්නට පස්සේ විශේෂයෙන්ම කතානායකතුමා මැදිහත් වීමෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කතානායකතුමාත් එක්ක අපි සාකච්ඡා කරද්දී ඔහුගේ පැත්තෙන් ඉතාමත් ඉක්මනට මේ ක්‍රියාමාර්ග ටික තෝරනවා කියලා කිව්වා. මොකද විශේෂයෙන් මෙතන අපිට අවධානය කරන්න ඕනකම තියෙන දේ තමයි විශේෂයෙන් මේ ජනවරම ඇතුලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන බලයක් තමයි විශේෂයෙන්ම මේ ප්‍රධාන නිලතල ඉවත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 3න් 1ක අස්සනකින් ඉදිරිපත් කරාට පස්සේ කතානායකට ඉල්ලීමක් කරාට පස්සේ ඒ පිළිබඳ ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකෙදි විශේෂයෙන්ම මූලික කරුණු 4ක් අපිට සැලකිලිමත් වෙන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි මේ ඉදිරිපත් කරන පුද්ගලයාට විෂමාචාර හෝ දූෂණ සම්බන්ධයෙන් වැරදි. අප දන්නවා මේ ඉදිරිපත් කරන මේ දේශබන්දු සම්බන්ධයෙන් එවැනි විෂමාචාර ඒ වගේම දූෂණ සම්බන්ධයෙන් කොපමණ චෝදනා තියෙන කෙනෙක්ද කියලා. ඒ වගේම ධූරයේ බලය බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම. අපි දන්නවා පහුගිය අරගලය කාලේ ඒ වගේම ඒ හිටපු මැති අමතුරුත් එක්ක කොහොමද පාවිච්චි කරේ කියන එක ඕනෑ තරම් සාක්ෂි අනන්ත ප්‍රමාණ තියෙනවා. ඊට පස්සේ බරපතල ප්‍රමාණයේ රාජකාරී පැහැර හැරීම. ඒක නිසා ඔබ දන්නවා අපේ රටේ පොලිස්පතිවරයා අපේ රටේ නීතියට පයින් ගහලා, ඒ කියන්නේ පොලිසිය තියෙන නීති අපහසුතාවයට පත් කරලා දවස් ගණනාවක් තුර සැඟවිලා තිබුණා. නීති අවභාවිතා කරමින් මැදිහත් වුණා. ඒක නිසා වෙනත් කරුණු තව ඕනකමක් නැහැ. ඒ වගේම ඔබ දන්නවා පොලිස්පතිවරයා සිටින ගේ පරීක්ෂා කරාට පස්සේ ඉස්කාගාර 5ක බඩු තිබුණා මේ ගේ ඇතුලේ. ඉතින් ඒක නිසා ඒක ඇතුලේම ඔහුගේ දූෂිතකම ඉතාමත් මැනීම පැහැදිලි වෙනවා. ඒ වගේම ධූරයේ කටයුතු කිරීමේදී දැඩි ලෙස පක්ෂග්‍රාහී වීම. ඉතින් නිසා මේ කරුණු 4 ගත්තොත් තවත් ඕන තරම් කරුණු තියෙනවා. මේක ඕනාවටත් වඩා කරුණු තියෙනවා. ඉතින් ඒක නිසා අපි හිතනවා විශේෂයෙන්ම මේ ජනවරමට අනුව අප හිතනවා අනිවාර්යයෙන්ම මෙවැනි දූෂිත නිලධාරීන් තවත් මේ ක්‍රියාවලිය ඇතුලේ පවත්වාගෙන